Hi friends, ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා ගේම් එක. ඉතින් මේක මෙගාබයිට් 114ක් වෙනවා. හරිද? ඔයගොල්ලෝ කැමති නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ PC එකෙනුත් ගන්න පුළුවන්, මොබයිල් එකෙනුත් ගන්න පුළුවන්. මේකේ බෑන් එක ගන්න රුපියල් 4000ක් ඕනේ. හරිද? ඉතින් අපි මේකේ තියෙන ටුවර් මෝඩ් තියෙන. මට රූට් මෝඩ් ගන්න වෙලා නැහැ. මම ඒ නිසා ටුවර් මෝඩ් එකක් ගන්නවා. මේක අප්ඩේට් එකෙන් පස්සේ දැන් රූට් මෝඩ් එක ගත්තා. මේකේ තා මැප්ස් වැඩි වුණා. අපි අද යන්නේ කතරගම දේවාලට යන්නේ. හරිද? කතරගම පොඩ්ඩක් බල්ලෙන් හරි. ඉතින් ඔක තමයි වීඩියෝ ලයික් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද? අනේ ඉතින් මම මේ අනේ ඉතින් එහෙම කරන්න එපා. හරිද? ඔය ලයික් බටන් එක සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා දාන්න. හරිද? අර වතන පැන්න හරිද? මම මෙච්චර කතා කර කර ඉතින් මිනිස්සුත් එක්ක හරිද? ගණන් ගන්න එපා. මට දැන් කටලි දැන කතා ගන්න බෑ හරියට. මම දාන්නේ මේකේ දම්නේ දිනේ බස් ස්ටිකර් එක දාගෙන හරිද? ඕගන කැමති ස්ටිකර් දාන්න පුළුවන්, කැමති ෆෝන් දාගන්න පුළුවන්. මම නම් දාන්නේ මේ ටික. මේක මෙතනින් කැමති LED ලයිට් නම් ඕන දාගන්න පුළුවන්. හරිද? වෙන්නේ නැහැ. ඕගන කැමතිට මේ දාගන්න පුළුවන්. සංකේත, බෆර්, එතකොට ස්පොයිල් එක ඒ ඔක්කොම දාගන්න පුළුවන්. හරිද? හරි අපි යන්න දැන් ඉලම. ගායිස් ඕනේ මම එලවල මේ කියනවා හරිද? මට මේක හරියට ට්‍රයි කරන්න බෑ, මට කුරු නෑ තාම. හරි. බලමු. මම එදි කරා. මම ට්‍රයි කරන්නේ බද්දන්න නැතුව යන්න. හරි. බස් එක කුඩු කරන්න නැතුව යන්න. ඔයගොල්ලන්ට ඊළඟට ඕන ගේම් එක මොකද්ද කියලා කමෙන්ට් එකෙන් දාන්න. හොර එකක් වුණත් කමන්නේ. ඕන එකක්. ඔයගොල්ලෝ කැමති එකක්. වැඩිපුරම තම තියෙන එක තමයි මම ප්ලේ කරනවා. හරි. මම කිව්වා ගාස් මට කිලින් බෑ කියලා. මගේ ඩ්‍රයිවිං හොඳයි නම් කමෙන්ට් කරන් යන්න හොඳයි කියලා. ඔයගොල්ලන්ට YouTube channel තියෙනවා නැත්නම් YouTube channel එකක් කරන්න අදහසක් තියෙනවා නම් ඒ YouTube channel එක හැදුවට පස්සේ නැත්නම් YouTube channel එකේ ෆොටෝ එක ගන්න මම ෆෝස් කරන්න. මට සල්ලි එපා ඒවට. හරිද? එක එකගේ හිගා කන්නේ ඕවට. හරිද? මට සල්ලි එපා. මම ගන්න නොමිලේ දාන්න. දාලා දෙන්න. මේ කමෙන්ට් එකේ මම නොමිලේ දාන්න. මට WhatsApp කරන්න ඔයගොල්ලන්ගේ YouTube channel ෆොටෝ එක මම පෝස්ට් එක දාලා දෙන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. මට තව YouTube channel එකක් තියෙනවා. හරිද? ඒකින්න 2600 ගණක් 660 ගණන් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නවා. හරිද? ඒකේ තියෙන්නේ බස් වීඩියෝ විතරයි. මොකද මම බස් පිස් එක හරිද? ඔයගොල්ලන්ට එකේ පිස්සු ඇතිනේ. ඒ නිසා ඒක මම ඒකේ ලින්ක් එක දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අම්මට උඩ ඇන්නා නේද අම්මා. හරි ගයිස්. දැන් බලන්න මේ බස් එකේ මූණ. අප්පඩ උඩ කැල ඩැමේජ්. අමන්නේ ගයිස් හැරෙන්නේ. බස් එකේ පැල්ලුන් එක්ක නැන පොලිසියෙන් එන කලින්. ළමයි කෑ ගහනවා. ස්කූල් බස් යන්නේ. ෆෝන් පරගම්. ඊටඩක් නේන කතරගම පාරේ යද්දි මම වෙනවා බස් එක ඒ රටාව මට එපා නේ එලවන්න. ඒකයි මම අමාරුක දාගත්ත පොඩ්ඩක් try කරන්න. අනේ guys තාම like කරේ නැද්ද අනේ subscribe කරේ නැද්ද අනේ මොකක්ද අනේ ඕක ඔබලා දාන්න ගෑ මොකද එන්නේ එබුවා කියලා හරිද මුකුත් එන්නේ නැහනේ ඔන්නක ඔබලා දාන්න ඕන් ඉතින් දැන් guys happy ද කියන්නත් බෑ බලන්න මේ එහෙනම් අමාරුයි
මම ඊළඟට ගේන්නම් ඔයගොල්ලෝ අර ඉල්ලන ගේම් එකෙන් පස්සේ ඉන්දුනීසියා බස් ගේම් එක හරි ට්‍රේන් ගේම් එක හරි ඒක සුපිරි. සමහර කට්ටිය කෙනාගේ ග්‍රැෆික්ස් අඩුයි කියලා. ග්‍රැෆික්ස් මොනවද ඔයගොල්ලෝ හරිද? බස් ගේම් එකේ. මම දන්නේ මම උනාට ගේන්න මොකක් හරි දෙක. හොඳ. කල්පනා කරලා. දැන් බස් ගේම් එකක් ගෙනාන්න මම ගොඩක් දුරට ගේන්නේ ට්‍රේන් එක හරිද? ලැග් වෙනවා ගායිස් මොකද දන්නේ? එන ගොඩක් දුර යන්න තමයි ගායිස්. ගායිස් ලැග් වෙනවා හොඳටම මොකද්ද වෙලා දන්නේ? හරියට එවන්න ගමට. මොන ගායිස් මම ඩ්‍රයිවිං අම්මට උඩු. හරි එන්න මං කිව්වේ ඔන්න ගයිස් මං අර කිව්වේ හොඳටම බම්ප් වෙන පාර කැලෑන් යන්නේ හරි වෑන් ඉවරයි නෑ අර අපේ ගේ පැතින්න ආච්චි කෙනෙක් හරිද මහා පිස්සුම ගෑණියෙක් හරිද මගෙන් අහන කකෝ දෙක උඩ දාගෙන ඉන්නේ මොකටද කියලා මූඩ ගෑණියෙක් හරිද ඕකේ ඕනේ නැති දේවල් නේ යාගේ වාර්තය මෙල්ල දැන් අවුරුදු 50ක් විතර යන හරිද මේ එක දවසක් අපි මම අහන මේ මගේ නිකොලස් දැක්කද එක අහනවා පිස්සු ගෑණියේ මතකෙත් අමතකලා වයසට ගියාම මචං ඔයා දන්නේ මං අර කියන්නේ සුපර් බිජෙට් කියලා යාව ගෙදර දාලා ලොක් කරලා එයාගේ දුව ගිහිල්ලා හරිද මේ හරිද ඒ ගෑණි ඊට පස්සේ මොකක්ද දන්නව කළා දෙන්නේ අර උස්සේ තාප්පෙන් පුටුවක් තියලා පැනලා වා ආගර සුපර් බිජෙට් හරිද මං හිතන්නේ නැහැ ඔය වයස අවුරුදු 87 ගන්නව ආච්චි කෙනෙක් කොහොම පණි කියලා මේ ආච්චිලා තවසේ 87ක්ද ගොඩ මාර ඇඩ්ඩික් ඔයගොල්ලන්ට මේ ආච්චි කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් කරන් යන්න පාරණ වට්ටමව ගයිස් හරි මොකක් හරි හැම හොන බස් එක පෙරලෙන අච්චම් ගයිස් මට දැන් කතා ගන්න බෑ කට රිදෙනවා හොඳට හරිද ගයිස් අද මම මේක විඳා අපේ ගෙදරට ඇවිදන් ආවා හරිද කිලෝමීටර් 7ක් 10ක් නෑ 8ක් තිබ්බා. ඕගොල්ලෝ මට වඩා දුර ඇවිදලා තිනා. ඇවිදන්ගේ ගෙදරට ඇවිදන් තිනා නම් කමෙන්ට් කරන් යන්න හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ එක්කෙනෙක් අතේ ඇවිදන් ඇති කියලා. ඒක. මතනේ පෙළනා ගණන් ගන්න එපා කට රිදින්ද. තාඩිකේ බස්සේ පෙරෙන්න යන්න ගියේ මම හිතන්නේ ළඟයි ඉවරයි නේ හරි ගයිස් යන්න නෑ ඒ බස් දෙක මැදින් මේ වෑන් දෙක මැදි යන්න බැරි වුණා අප්පා හැරෙන්නේ හරියට මං කිව්වා අම්මට පුරු හරි ගා එතන බලමු මේ වඩා චෙක් කරලා අර පැත්ත බස් එක කරනවා ඒ චෙක් කරන්නේ බස් එකත් එපන අම්මට ඔබගේ හොන් බරකමනේ ඇත්තම ගායිස් කියනවා මට ලංකාවේ පෙන්වන්න බැරි වෙන මචං ඇවිත් අර මොනවාද වඩ කියන්නේ
අර ඩීට් එකද මොනවාද මන්ද බයික් එකක් තියෙන්නේ. මේ සද්දේ අපේ පැත්තේ යන කන දෙදර පෙන්නන්න බෑ මට ඔය බයික් එක. හරි ගයිස් ඉවරයි බස් එක ඉරුණා. ගයිස් මාර ඇඩි උනේ. ගයිස් දැන් මොකද කරන්නේ? චුට්ටයි තිබ්බේ ගයිස්. ගයිස් මම මෙතන වීඩියෝ එක නවත්තන්න එනවා. බස් එක ඉරුණා. දැන් ආයේ මේ මුයින්දන් එන්නේ නා. සාමාන්‍යයෙන් නැත්තම කියනවා නම් අපි ඊළඟ වීඩියෝ එක හොඳට කරමු වලද. හරි එහෙනම් අදට මම යනවා. goodbye.